සුබ දවසක් යාළුවනේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා කනිෂ්කනේට YouTube channel එකට. අද අපි ඔයාලට ගෙන ආවේ ඔයා AI content creator කෙනෙක් නම් ඔයාලට ගොඩක් වැදගත් වෙන tutorial එකක්. මොකද ඔයාලා trend එකට පාවිච්චි කරපු Grok AI වගේ platform දැන් ඔයාලට paid විදිහට තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඒකට option එකක් විදිහට මම අද අරගෙන ආවා super site එකක්. මේක ඔයාලට unlimited පාවිච්චි කරන්න පුළුවන්. unlimited video generate කරන්න පුළුවන් super site එකක්. එහෙනම් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙන අපිත් එකතු වෙන්න. මොකද අපි ඉස්සරහට මේ වගේ educational tutorial වගේ videos කියන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා web browser එක on කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේක ටයිප් කරගන්න ඕනේ Tencent Huizen කියලා. ඔයාලා මේක ටිකක් ටයිප් කරගන්න අමාරුයි නම් මම පල්ලා description එකේ link එක දාලා තියන්න. ඊට පස්සේ මේන link එකෙන් ඔයාලා යන්න ඕනේ site එකට. ඊට පස්සේ ඔයාලා site එකට ගියට පස්සේ මේකේ තියෙන try now කියන එකක්. ඒ try now කියන එක click කරන්න ඕනේ. මේ pop-up එකේ ඔයාලා mail box එක click කරගන්න ඕනේ. මේ කරහා අපි අපේ email එකෙන් තමයි site එකට register වෙන්නේ. ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ අපේ ගාව තියෙන Gmail එකෙන් මේකට sign in වෙන්න බෑ. ඒ කියන්නේ Gmail වළංගු වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේකට වෙනම විශේෂ mail එකක් හදා ගන්න ඕනේ. ඒකට ඔයාලා යන්න ඕනේ ඔයාලගේ phone එකේ Play Store එකට. ඊට පස්සේ සර්ච් බාර් එක ටයිප් කරගන්න ඕනේ temp mail AI කියලා. මේ පේන temp mail temporary email AI කියන app එක ඊට පස්සේ ඔයාලා download කරගන්න ඕනේ. මම නම් ඉතින් කලින් මගේ internet speed එක වැඩි හින්දා කලින්ම download කරලා තියාගත්තා. download කරගත්ත app එක ඔයාලා open කරගන්න ඕනේ. ඊට උඩ තියෙන ප්ලස් ලකුණත් එක්ක තියෙන new කියන බටන් එක ඔයාලා ඔබන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට තියෙන arrow එක click කරලා ඉස්සරහට n තියෙන අගට pl තියෙන mail එක ඔයාලා click කරන්න ඕනේ. enter username කියන එකට ඔයාලා කැමති name එකක් දී ගන්න. ඊට පස්සේ ඔයාලගේ email එක තප්පර කිහිපයකින් හදන ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම හදාගත්ත මේල් එක ඔයාලා කොපි කරගන්න ඕනේ. ඊට පස්සේ වෙබ් එකට ගිහිල්ලා ඒක පේස්ට් කරගන්න. ඊට පස්සේ මේ බටන් එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. මේන පොප් අප් එක ඔයාලා මේ දම් පාට එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා ආයෙ ෆෝන් එකට යන්න. ඊට පස්සේ මේ රීපෙස් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට වෙරිෆිකේෂන් කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒ කෝඩ් එක අරගෙන ගිහිල්ලා ආයෙත් වෙබ් එක ටයිප් කරගන්න. ඊට පස්සේ මේ කළු පාටෙන් තියෙන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. මෙතනින් එහාට නම් තියෙන ඔයාලා හැමෝම දන්න දෙයක්. ඒ වුණාට ඉතින් මම මේ කියලා දෙන්න. මොකද මේක තියෙන්නේ ඉතින් චීන භාෂාවෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ සුපුරුදු පරිදි අර ඕන එකක් පාවිච්චි කරන විදිහට මේකේ prompt එක ගන්න prompt bar එකට ගිහිල්ලා ඔයාලා දන්න prompt එක type කරලා මේ rocket button එක ඔබලා හදා ගන්න තියෙන වීඩියෝ එක. යාළුවනේ මාත් මේක පාවිච්චි කරනවා. මොකද මම දැන් ගොඩක් කල් මේක පාවිච්චි කරනවා. තාම මේක limit එකක් නම් මට හම්බුන්නේ නැහැ. මම තාම වීඩියෝ හදනවා. ඔයාලටත් මේක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තටම Grok එකට වඩා ගොඩක් සුපිරි. ඔය Grok එකේ තියෙන features වලට වඩා මේ ගොඩක් features තියෙනවා. මේ ගොඩක් creative විදියට හදනවා. ඔයාලට මේකේ duration එක ටිකක් අඩු වුණාට වීඩියෝ එකේ ඔයාලට ගොඩක් හොඳ quality එකකින් මේ වීඩියෝ එක ගන්න පුළුවන්. ඔයාලගේ AI content එක ගොඩක් සාර්ථක කරගන්න අනිවාර්යෙන් මේ site එක උදව් වෙනවා ඔයාලට.
ඔයාලට මේ සයිට් එකේ කොච්චර හොඳට වීඩියෝ හදනවද කියලා බලා ගන්න ඕන නම් මේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා බලා ගන්න පුළුවන්. එක එක යූසර් account වලින් හදපු වීඩියෝ high quality විදිහට මේක හදලා තියෙනවා. කියන්න අඩුපාඩුවක් නැති තරම්. ඇත්තටම ග්‍රෝක් එකට වඩා මේක 100%ක් වටිනාකම වෙන්නේ unlimited පාවිච්චි කරන්න පුළුවන් එක. හැබැයි ඉතින් අවුලකුත් තියෙනවා. මොකද උනත් චීන භාෂාවෙන් තියෙන්නේ ඉතින්. ඊට පස්සේ ඔයාලට මේකේ ඊටස්සේ ඔයාලට මේකේ high quality style වලින් වීඩියෝ හදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට Google VOT එකේ බලා ගන්න පුළුවන් විදියට image එකකින් avatar එකක් විදිහට අපිට කතා කරන AI voice generate කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් features මේකේ අපිට යාලා දීලා තියෙනවා. අනික මේ ඔක්කොම 100%ක් free කරගන්න එක තමයි ගොඩක් වටින දේ. එහෙනම් යාළුවනේ අද ගෙනාපු වීඩියෝ එක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ educational tutorial videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න අපේ YouTube channel එක subscribe කරලා bell notification එක ඕල් දාලා තියාගන්න. එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකම් සුබ දවසක්.